ඔයා ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට ගෝල්ඩ් ජුවලරිස් ගන්න කෙනෙක් නම් කවදාවත්ම මේ වගේ ස්ටෝන්ස් හයි කරපු ජුවලරිස් ගන්න එපා. මේ රින් එක පවුමක් බරයි. ඒ කියන්නේ ග්‍රෑම් 8ක්. අද රත්තරන් වටිනාකම අපි හිතුවත් රුපියල් ලක්ෂ 4යි කියලා. මේ ලක්ෂ 4 8ෙන් බෙදුවාම රත්තරන් ග්‍රෑම් එක වටිනාකම රුපියල් 50000ක් වෙනවා. මේකට ෆික්ස් කරලා තියෙන මේ ස්ටෝන් එක ග්‍රෑම් භාගයක් බරයි. රත්තරන් ග්‍රෑම් එකක් 50000ක් වෙද්දී ග්‍රෑම් භාගයක් බර මේ ස්ටෝන් එකට රුපියල් 25000ක් කොස්ට් වෙලා. හැබැයි මේක එච්චර වටින ස්ටෝන් එකක් නෙවෙයි. බහුතරයක් ජුවලරි ෂොප් වල මේක විකුණද්දී බර කිරන්නේ ස්ටෝන් එකත් එක්ක. දැන් තමා නියම ප්‍රශ්නේ. කවදා හරි දවසක මම මේක අලෙවි කරන්න ගියාම ගන්න කෙනා මට මුදල් ගෙවන්නේ රත්තරන් බරට විතරයි. ඒ කියන්නේ ග්‍රෑම් 8ක් බර මේ රින් එකේ රත්තරන් බර වෙන ග්‍රෑම් 7.5 විතරයි මුදල් ගෙවන්නේ. ග්‍රෑම් භාගයක් බර මේ ස්ටෝන් එකට බහුතරයක් ජුවලරි ෂොප් වලින් මුදලක් තක්සේරු කරන්නේ නැහැ. ඒ කියන්නේ මම මේ රින් එක අරගෙන ජුවලරි ෂොප් එකෙන් එළියට එද්දිම ග්‍රෑම් භාගයක් බර මේ ස්ටෝන් එක නිසා රුපියල් 25000ක් මට මේකේ වටිනාකමින් නැති වෙලා. ඒ නිසා ඉන්වෙස්ට්මන්ට් විදිහට ජුවලරි ගන්න කෙනෙක් නම් හැම වෙලාවෙම මෙන්න මේ වගේ ප්ලේන් ස්ටෝන්ස් මුකුත් නැති ජුවලරිස් ගන්න. මේක නම් ප්ලැටිනම් එකක්. හැබැයි ඕනම් මෙටල් එකක ඕනම ජුවලරි එකකට මේක අදාළයි.